සුබම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැමෝටම. මම ඉතින් අද නම් පැකේජ් විදිහට නෙමෙයි අරන් ආවේ. තනියෙන් ප්ලාන්ට් ගන්න කැමති අයට තමයි ප්ලාන්ට්ස් ටිකක් පෙන්වන්න යන්නේ ඉතින් අද. අපි බලමුද මොනවාද ප්ලාන්ට්ස් ටික කියලා. ඉතින් ඔයාලට තියෙනවා මෙන්න මේ විදිහේ මල් 3ක් එක්ක ලස්සන මිලියන් රෙඩ් ප්ලාන්ට් එකක්. මේ ප්ලාන්ට් එක ඔයාලට ගන්න පුළුවන් 1300කට. ඊළඟට තියෙනවා මල් 2යි කැකුලක් එක්ක මිලියන් ෆ්ලවර් ප්ලාන්ට් එකක්. එයාවත් ඔයාලට ගන්න පුළුවන් 1300කට. ඊළඟට තියෙනවා මෙන්න මේ විදිහේ මලයි කැකුලයි එක්ක සීඩ් ප්ලාන්ට් එකක්. මේ විදිහට එයාගේ මුල් ටික තියෙන්නේ. එයාවත් ගන්න පුළුවන් ඔයාලට රුපියල් 1000කට. ඊළඟට තියෙනවා තවත් සීඩ් ප්ලාන්ට් එකක්. එයාගෙත් මලයි කැකුලයි එක්ක තියෙන්නේ. මේ විදිහට මුල් තියෙන්නේ. එයාවත් ඔයාලට ගන්න පුළුවන් 1000කට. ඊළඟට තියෙනවා මෙන්න මේ විදිහට මලයි කැකුලක් දිගෑරෙන ගමන් තියෙන්නේ බ්ලැක් කාඩිනල් ප්ලාන්ට් එකක්. එයා ඔයාලට ගන්න පුළුවන් 1250කට. මේ තියෙන්නේ වැනිලා යෙලෝ ප්ලාන්ට් එක. එයාගේ මල් 3යි කැකුලක් එක්ක තියෙන්නේ. ඒ ප්ලාන්ට් එක ඔයාලට ගන්න පුළුවන් 1250කට. මෙන්න මේ විදිහේ ජෝලි ප්ලාන්ට් තියෙනවා. එයාලා ඔයාලට ගන්න පුළුවන් 800කට. කට් කරගන්නත් පුළුවන් විදිහට කට් මුල් හොඳට තියෙන ප්ලාන්ට්. මේ ඉන්නේ රිජෝ. ඉතින් මෙයාගේ මල ගොඩක් ලස්සන වෙනවනේ. එයාගේ මෙන්න මේ විදිහට මලයි කැකුලක් එන ගමන් තියෙන්නේ. මෙන්න මේ විදිහේ ප්ලාන්ට් එකක් ඔයාලට ගන්න පුළුවන් 3000කට. මෙයාලා අඩියට වඩා උසයි ගොඩක්. ඊළඟට තියෙනවා මෙන්න මේ මල් 3ක් එක්ක තියෙන සීඩ් ප්ලාන්ට් එක. එයත් අඩියට වඩා උසයි. එයාව ගන්න පුළුවන් 1200කට. මෙන්න මේ සයිස් එකේ පෙලිසිටා ප්ලාන්ට් තියෙනවා. මෙයාව ගන්න පුළුවන් 1250කට. කට් කරගන්න පුළුවන්. ඒත් එක්කම මෙන්න මේ විදිහේ ලොකු පෙලිසිටා ප්ලාන්ට් එකක් තියෙනවා. එයාව ගන්න පුළුවන් 1600කට. ඔයාලට ගස් දෙකේ වෙනස පේනවද ඇතිනේ? මේ තියෙන්නේ. මෙන්න මේ විදිහේ ලස්සන ලිවියම් රෙඩ් ප්ලාන්ට් තියෙනවා. ලිවියම් ඔරේන්ජ් තියෙනවා. ඒ වගේම තමයි ලිවියම් බ්‍රවුන් එකක් තියෙනවා. මෙයාගේ නම් කැකුල දිගෑරෙන ගමන් තියෙන්නේ. මෙයාගෙත් මලයි කැකුලයි එක්ක. මෙන්න මේ විදිහේ ලස්සන ලිවියම් ප්ලාන්ට් තියෙනවා. ඔයාලට කැමති විදිහකට තෝරලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඕන මොනවා හරි ප්ලාන්ට් එකක් තියෙනවා නම් 074 146 70 77 කියන මගේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් එවලා ප්ලාන්ට්ස් ඕඩර් කරගන්න පුළුවන්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. මගේ යාළුවෝ හැමෝටම සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.